අමුසේ ප්‍රේමාන්විත විදියට පිමල වෙන්න. මේ පිමින් උන් ප්‍රේමාන්විත විදියට පිමල මේ. හරි? අපි යමුද? අපි යමුද? හරි. Okay. Rehearsal action. මේ ඔබට ඇක්ටර් එකක් වගේ පිටලා හරියන්නේ නැහැ නේද? හා? ඔබ බිම්බොත් නැගිටින සුදේශා අනිවාර්යෙන් වෙන මුලකට යනවා. හරි. මේ බලමු. නව අධ්‍යක්ෂින් සැලසුම් කරන්න. රහස් රියදුරුකුසේ ඔහු ඇය කැමති ස්ථානයකට ගෙන යාම. හන්දියේ ත්‍රිවිල් මල්ලිත් එක්ක නම් යන්න ඕනේ නෑ. ඒක තියෙනවා. ත්‍රිවිල් මල්ලිත් එක්ක? නෑ අපි යන්න. හරි. විශේෂ නැකම් කරා. මගේ පුංචි කුකුලා සඳලි හඳ මැණික වැනි ආදරපද භාවිතා කිරීම එළකිරි. ඒක කරවන්න. හරි? චූටි කරලක. මම මොකද කියන්න ඕනේ? බොහෝ ප්‍රේමාන්විත ආදර්ශී විදියට මගේ පුංචි කුකුලා කියලා මට කියන්න. හරි? හරි. ඕකේ? යන්න අපි. rehearsal action. මගේ පුංචි කුකුල් පාටි. මේ ඔය විදියට කළොත් ඒවා මේවට තන්න අරදිනක තමයි කරන්නේ. මේ තව කුට්ටක් තියෙනවා බලමු මේක දෙවන බුද්ධයාගේ භාෂාව හඳුනා ගන්න. මේ මල්ලි කවුද මන් දෙවනියට නව කරේ? හැබැයි මේ දාපාර මං කොහොමුණක් වදින්නේ සුරේෂ් පිටරයි. ඉන්දියාවේ නමත් අමතක වෙනවනේ සුරේෂ් නෙවෙයිනේ සුදේෂ්නේ. අනේ සුරේෂ් ඒ තුන්වෙනියා සෝරි. මතක ඇතිවන ක්‍රියාකාරකම් අපිට පමණක් මතක් වෙන සිදුවීම් නිර්මාණය කිරීම. මේ හරි ඒව නිර්මාණය කරන්න ඕනේ නැහැ. ඕකට හොඳම දේ 100ට පළවෙනි පෙට්ටියේ තියෙන පැටි වගයක්. ඒක නම් හැටි හොඳ නේ නාටකම් වල ජෝඩු කාලේ කරපුවා. අපි ගිහින් ඒක බලමු. අර සුදේෂ්ගේ තෑගි දීලා දෙන්න අංගල දෙමුනේ පෙට්ටියනේ. මං යන්න